සුබදසක් යාලුවනේ ඔගොල්ලෝ එකතු වෙලා ඉන්නේ SL සචිම්බ්‍ර YouTube channel එකත් එක්ක. අද වීඩියෝ එකේදී මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය නැති ෆ්‍රීලාන්සින් වෙබ්සයිට් එකක්. ඉතින් මේ සයිට් එකේ ඔයාලට පුළුවන් පිටට ටයිපින් ජොබ් තියෙනවා. ඉතින් ඒවා ඔයගොල්ලන්ට කම්ප්ලීට් කරලා අමතර ආදායමක් හොයා ගන්න පුළුවන්. ඉතින් ටයිපින් ජොබ් විතරක් නෙමෙයි තියෙන්නේ. ගොඩක් ෆ්‍රීලාන්සින් ජොබ් මේ සයිට් එකේ තියෙනවා. ඉතින් මේ ජොබ් කම්ප්ලීට් කරලා ඔයාලට අමතර ආදායමක් හොයා ගන්න පුළුවන් මේ සයිට් එකේදී. ඉතින් මොකද්ද මේ සයිට් එක? කොහොමද මේ සයිට් එකේ account එකක් ක්‍රියේට් කරලා මේක දෙන ජොබ් කම්ප්ලීට් කරන්න කියලා අද වීඩියෝ එකේදී මම කතා කරනවා. ඒකින්ද මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. ඔයා කොහෙවත් ස්කිප් කරන්න යන්න මේ වීඩියෝ එක. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලාම කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා පළවෙනි වතාවට මගේ වීඩියෝස් බලන්නේ. ඔයාට පුළුවන් මගේ channel එක subscribe කරලා bell notification all කරලා තියාගන්න මේ වගේ වීඩියෝස් දිගටම බලන්න. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. හරි අද වීඩියෝ එකේදී කතා කරන සයිට් එකේ නම තමයි මෙන්න මේ Truelancer කියන ෆ්‍රීලාන්සින් වෙබ්සයිට් එක. ඉතින් ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මේ සයිට් එකට එන්න ඕනේ. ඉතින් මේ සයිට් එකට ඔයගොල්ලන්ට එන්න පුළුවන් ලිසෙම්ම Google එකේ සර්ච් කරන්න Truelancer කියලා. විතර සර්ච් කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේ වීඩියෝට පහළ මේ සයිට් එකේ link එක දාලා තියන්නම්. ඒක ක්ලික් කරලා ඔයගොල්ලන්ට ලිසෙම්ම මේ සයිට් එකට එන්න පුළුවන්. ඉතින් සයිට් එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට තමයි සයිට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකත් හරියට Fiverr එක වගේ Upwork එක වගේ සයිට් එකක්. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේක ලංකාවේ ජනප්‍රිය සයිට් එකක් නෙමෙයි. ඉතින් ඒකින්ද ඔයාට මේකේ තියෙන තරකාරීත්වය අඩුයි. ඒකින්ද මේකේ ඔයාට account එකක් create කරලා ජොබ් ඉල්ලන්න පුළුවන්. ජොබ් එකක් හම්බෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි මේ සයිට් එකේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි සයිට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේකේ තියෙන ජොබ්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ සයිට් එකට ආවට පස්සේ මේ උඩ තියෙන find job කියලා එකක්. මෙන්න මේක ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ ඔයා මේකේ පොඩ්ඩක් පහළට යන්න. පහළට යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මේ සයිට් එකේ තියෙන ජොබ්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් උඩ කැටගරි වලට වෙන් කරලා තියෙනවා. ඉතින් ඔයා කරන්න කැමති. ඔයාට ස්කිල් එක තියෙන කැටගරි ඔයා මෙතනදී සිලෙක්ට් කරගන්න. ඉතින් මම අද මේ වීඩියෝ එකේදී පෙන්නන්නේ රයිටින් කරලා රයිටින් ජොබ් එකක් කොහොමද හොයාගන්නේ කියලා. ඉතින් ඒකින්ද මම මෙතන රයිටින් කියන එක රයිටින් කියන කැටගරි එක මෙතන සිලෙක්ට් කරගන්නවා. හරි ඔයා මේ විදිහට කැටගරි එක සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ කැටගරියට අදාළ ජොබ් ඔයාලට මේ පහළ බලා ගන්න පුළුවන්. ඊට බලා ගන්න පුළුවන් මේ උඩ ජොබ් එක දාලා තියෙන දවසකට කලින්. ඒ වගේම මේ දෙවෙනි ජොබ් එක දාලා තියෙන්නේ පැය 10කට කලින්. ඉතින් මේ වගේ ඔයාලට අලුත් ජොබ් තමයි ඔයාලට මේ සයිට් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට බලා ගන්න පුළුවන් මේ ජොබ් කම්ප්ලීට් කරනකොට කොච්චර මුදලක් හම්බ වෙනවද කියලා මේ පැත්තේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ පළවෙනි ජොබ් එක කම්ප්ලීට් කරනකොට සම්පූර්ණ ජොබ් එක කම්ප්ලීට් කරනකොට ඩොලර් 103ක් ගෙවනවා. ඉතින් ඒකට ප්‍රොපෝසල් 4ක් දාලා තියෙනවා. ඉතින් ප්‍රොපෝසල් කියන්නේ මොනවද කියලා මම වීඩියෝ එකේ ඉස්සරහට කියන්නම්. ඒකින්ද වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඉතින් දෙවෙනි ජොබ් එක කම්ප්ලීට් කරනකොට බලා ගන්න පුළුවන් පැයකට ඩොලර්ස් 10ක් ගෙවනවා. ඉතින් මේ වගේ වාට බලා ගන්න පුළුවන් මේ ජොබ් කම්ප්ලීට් කරනකොට කොච්චර මුදලක් හම්බ වෙනවද කියලා. ඉතින් මේ ජොබ් කම්ප්ලීට් කරන්න ඉස්සෙල්ලා මේ සයිට් එකේ account එකක් ක්‍රියේට් කරන්න ඕනේ. account එක ක්‍රියේට් කළා තමයි මේ ජොබ් වලට ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් මම දැන් කියලා දෙන්නම් කොහොමද මේ සයිට් එකේ account එකක් ක්‍රියේට් කරන්න කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ සයිට් එකේ උඩ තියෙන sign up කියලා බටන් එකක්. මෙන්න මේක ක්ලික් කරන්න. හරි මේ විදිහට ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් account එකක් create කරන්න. මෙන්න මේ විදිහට first name එක, last name එක, ඒ වගේම email address එකයි password එකයි දීලා ඔයාලට පුළුවන් create account කියන බටන් එක ක්ලික් කරලා account එකක් create කරන්න. එහෙම නැත්නම් ඔයාලට ලේසි ක්‍රමයක් තියෙනවා. මෙන්න මෙතන ඔයාලට පුළුවන් Google account එකක් දීලා ඔයාලට මේ site එකේ account එකක් create කරන්න. ඉතින් ඒකට ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන sign with Google කියන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාගේ Google account පෙන්නයි. ඉතින් ඔයා කැමති Google account එකක් select කරලා ඔයාලට පුළුවන් මේ සයිට් එකේ account එකක් create කරගන්න. හරි ඒ විදිහට email එක select කරාට පස්සේ මේගොල්ලෝ කියනවා අපේ number එක verify කරන්න කියලා account එක create කරන්න ඉස්සෙල්ලා. ඉතින් මෙතනදී වාගේ වැඩ කරන phone number එකක් මෙතන දෙන්න. දීලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන verify number කියන එක click කරන්න. හරි ඊට පස්සේ ඔයාලට තියෙනවා ඔයාගේ profile එක create කරන්න. මෙන්න මෙතන details ටික හරියට fill කරගන්න. ඉතින් මම මේ details ඔක්කොම fill කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. හරි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම මෙතන ඉල්ලන details ඔක්කොම complete කරගත්තා. ඒතකොට බලා ගන්න පුළුවන් මුලින්ම මේගොල්ලෝ අහනවා අපි කරන ජොබ් කැටගරි එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට මෙතනදී ඔයා කරන ජොබ් කැටගරි එක මේ විදිහට සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට translation කියලා මේ විදිහට ජොබ් කැටගරි එක සිලෙක්ට් කරගත්තා. ඉතින් typing job එකක් කරන ඉඳන් මම මේ විදිහට මේක සිලෙක්ට් කරගත්තේ. ඉතින් ඔයාලට ඕනම ජොබ් කැටගරි එකක් මෙන්න මේ විදිහට මෙතනදී සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේගොල්ලෝ අහනවා ඔයා part time ද වැඩ කරන්නේ full time ද කියලා. ඉතින් ඒක ඔයා මෙතනදී සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාගේ skill එකක් මේ විදිහට මෙතනදී සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයා මෙතනදී ඔයාට experience තියෙනවා නම් experience here එක මෙතනදී ඔයා ටයිප් කරගන්න. ඒ වගේම month එකත් මේ විදිහට ටයිප් කරගන්න. ඊට පස්සේ ඔයා මේ ටික ටයිප් කරලා මෙන්න මෙතන update my profile කියන එක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතනදී ඔයාගේ ජොබ් එකට අදාළ ස්කිල් ටිකක් ටයිප් කරගන්න. ඊට වඩා බලා ගන්න පුළුවන් මම ස්කිල් 4ක් මේ විදිහට ටයිප් කරගෙන තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ස්කිල් 5ක් 6ක් මෙතනදී ඇඩ් කරගන්න ඔයාගේ ජොබ් එකට අදාළ. ඉතින් මේ විදිහට ස්කිල් ටික ඇඩ් කරලා ඔයාලට තියෙන්නේ මේ save කියන එක ක්ලික් කරන්න.
හරි ඊට පස්සේ ඔයා ගැන පොඩි ඉන්ෆර්මේෂන් ටිකක් අහනවා. ඉතින් මේවා ටිකත් ඔයා හරියට ෆිල් කරගන්න ඕනේ. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝගේ ප්‍රොෆයිල් ෆොටෝ එකක් ඔයාගේ මූණ පේන හොඳ ලස්සන ප්‍රොෆයිල් ෆොටෝ එකක් මෙතන අප්ලෝඩ් කරගන්න. ඉතින් මගේ ෆොටෝ එකක් නැති හින්දා මම මේ විදිහට නිකන් ෆොටෝ එකක් මෙතන අප්ලෝඩ් කරගත්තේ. ඉතින් ඔයා අනිවාර්යෙන් මෙතන ප්‍රොෆයිල් ෆොටෝ එක අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරාට පස්සේ ඔයාට එනවා මේ විදිහට ඔයාගේ නේම් එක ටයිප් කරගන්න. ඒ වගේම ජෙන්ඩර් එක, ඒ වගේම බර්ත්ඩේ එක මේ විදිහට ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ප්‍රොෆෙෂනල් එක මේ විදිහට ටයිප් කරගන්න. ඒ වගේම ඔයා වැඩකට මුදල් ප්‍රමාණයක් ගන්නවද කියලා මෙතනදී ටයිප් කරගන්න. ඉතින් මෙතනදී ලොකු ගාණක් දාන්න යන්න එපා. ඩොලර්ස් 10ක් 15ක් ඒ වගේ සාමාන්‍ය ගාණක් දාන්න. ඊට පස්සේ ඔයා ගැන පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් මෙතන ටයිප් කරන්න එනවා. ඉතින් මෙතනදී ඔයා පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් ටයිප් කරන්න ඔයාගේ ජොබ් රෝල් එකට ඔයා කරන ජොබ් එකට අනුව පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් මෙතන ටයිප් කරගන්න. ඉතින් මේක ඔයාලට පුළුවන් ChatGPT එකෙන් මේක ටයිප් කරගන්න. හරි ඒ විදිහට ඩිස්ක්‍රිප්ෂන් එක ටයිප් කරලා ඔයාලට පුළුවන් මෙතනදී මෙතන ටයිම් සෝන් එක විදිහට මෙන්න මේ ශ්‍රී ජයවර්ධනපුර කියන ටයිම් සෝන් එක ඔයා මේ විදිහට සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාගේ සිටි එක මේ විදිහට සිලෙක්ට් කරන්න. ඉතින් මේ විදිහට ඔක්කොම ෆිල් කරලා මෙන්න මෙතන සේව් කියන එක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ ඔයා මෙතනදී এডুকেෂනල් ইনফර්මේෂන් ටික මෙතනදී ඔයා ටයිප් කරගන්න. ඊට පස්සේ මේ විදිහට ටයිප් කරලා මෙන්න මෙතන next කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඔයා මෙතන එක්ස්පීරියන්ස් ටයිප් කරගන්න. ඔයාලට එක්ස්පීරියන්ස් නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන start apply to job කියන එක ක්ලික් කරන්න. ඉතින් එහෙම ක්ලික් කරලා පස්සේ ඔයාලට මේ විදිහට පෙන්නනවා. ඉතින් මේ විදිහට පෙන්නවා කියන්නේ ඔයා සාර්ථකව මේකේ account එකක් create කරලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේකේ තියෙන job complete කරන්න. හරි. දැන් අපිට තියෙන්නේ මේකේ තියෙන job complete කරන්න. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේකේ උඩ තියෙනවා find job කියලා එකක්. මෙන්න මේක ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් recommend job කියලා. මෙන්න මේක ක්ලික් කරන්න. ඉතින් මේක ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා දාපු skill වලට ගැලපෙන job ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට. හරි. දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද මෙතන හරියටම job එකක් apply කරන්න කියලා. ඉතින් ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ හොඳ job එකක් select කරගන්න ඕනේ. අලුතෙන් දාපු job එකක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ job එක. පැය 16කට කලින් තමයි දාලා තියෙන්නේ. ඉතින් මේ job එක කරන්න තියෙන්නේ book review එකක් දාන්න. ඉතින් මම මේ job එක ඔයගොල්ලන්ට apply කරලා පෙන්නන්නම් කොහොමද හරියටම job එකක් apply කරන්න කියලා. ඉතින් මෙන්න මේක ඔයගොල්ලෝ select කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන view and apply කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේක click කරන්න. හරි ඒ විදිහට ක්ලික් කරලා පස්සේ ඔයා මේකේ යටට එන්න. යටට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ජොබ් එක ගැන පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් මේ විදිහට දාලා තිනවා. ඉතින් මේක ඔයා ඉස්සෙල්ලාම කියව ගන්න. කියව ගත්තට පස්සේ ඔයාලට මේ ජොබ් එක කරන්න පුළුවන් නම් ඔයාලට කරන්න තියෙන්නේ මේකේ උඩ තියෙනවා send proposal කියලා බටන් එකක්. මෙන්න මේක ක්ලික් කරන්න. ක්ලික් කළා මේ ජොබ් එක දාපු එක්කෙනාට proposal එකක් යවන්න තමයි තියෙන්නේ. ඉතින් මෙතනදී වෙන්නේ අපි මේ ජොබ් එකට සුදුසුයි කියලා මේ ජොබ් එක දාපු එක්කෙනාට පොඩි proposal එකක් දාන එක. ඉතින් මෙතනදී ඔයා හරියට හොඳ proposal එකක් හදාගන්න ඔයාගේ skill ටිකයි ඒ වගේම ඔයා මීට කලින් ප්‍රොජෙක්ට් කරලා තියෙනවා නම් ඒ ගැනයි විස්තරයක් සඳහන් කරලා හොඳ ප්‍රොපෝසල් එකක් මෙතනදී ඔයා ටයිප් කරගන්න ඕනේ. ඉතින් ටයිප් කළා ඔයාට තියෙන්නේ මේක ජොබ් එක දාපු කෙනාට මේ විදිහට සෙන්ඩ් කරන්න. ඉතින් මෙතනදී ඔයා හොඳ ප්‍රොපෝසල් එකක් හදාගත්තොත් ඔයාට මේ ජොබ් එක ගන්න පුළුවන්. ඉතින් ජොබ් එක දාපු කෙනා ඔයාගේ ප්‍රොපෝසල් එක බලලා තමයි ඔයාට ජොබ් එක දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් දැනටමත් මේ ජොබ් එකට ප්‍රොපෝසල් 26ක් මේ විදිහට දාලා තියෙනවා. ඉතින් ඔයාට මෙතනදී ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් හදාගන්න ඔයාට ID එකක් නැත්තම් ඔයාට පුළුවන් මේක ChatGPT එකෙන් මේක ලියා ගන්න. ඉතින් ඒකට ඔයා කරන්න ඕනේ ඉස්සෙල්ලාම ඔයා සිලෙක්ට් කරගන්න ජොබ් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක මේ විදිහට කොපි කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ ජොබ් එකට අදාළ ඩිස්ක්‍රිප්ෂන් එක කොපි කරගන්න. කොපි කරලා ඔයා ChatGPT එක ඕපන් කරගන්න. ඕපන් කරලා ඔයා කොපි කරගත්ත ඩිස්ක්‍රිප්ෂන් එක පේස්ට් කරලා ඔයා කියන්න මේ විදිහට හොඳ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් මට ලියලා දෙන්න කියලා. ඉතින් මේ විදිහට කිව්වට පස්සේ ChatGPT එක අපිට ප්‍රොෆෙෂනල් මේ විදිහට ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් ලියලා දෙනවා. ඉතින් ඔයාට තියෙන්නේ මේ ලියලා දෙන එක මේ විදිහට කොපි කරගන්න. කොපි කරලා ඔයාට තියෙන්නේ ඔයා සෙලෙක්ට් කරගත්ත ජොබ් එකට ඇවිල්ලා මෙන්න මෙතන send proposal කියන එක ක්ලික් කරලා ඔයාට තියෙන්නේ කොපි කරගත්ත එක මෙන්න මෙතන paste කරගන්න. මේ විදිහට පහළට ඇවිල්ලා මෙන්න මෙතන send proposal කියන එක ක්ලික් කරන්න. ඉතින් මේ විදිහට ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ proposal එක මේ ජොබ් එක දාපු එක්කෙනාට මේ විදිහට send වුණා කියලා මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් මෙන්න මේ විදිහට තමයි ජොබ් එකකට ප්‍රොපෝසල් එකක් හරියටම දාන්නේ. ඉතින් මේ ප්‍රොපෝසල් එක දැකලා මේ ජොබ් එක දාපු එක්කෙනා මේ ප්‍රොපෝසල් එක දැකලා ඔයාට මේ ජොබ් එක දුන්නොත් එහෙම ඔයාට නොටිෆිකේෂන් එකක් එනවා ඔයාට මේ ජොබ් එක හම්බුණා කියලා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මේ ජොබ් එක කම්ප්ලීට් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි හරියටම මේ වැඩේ කරන්නේ. ඉතින් ඔයාට පුළුවන් මේ විදිහට මෙතන තියෙන ජොබ් වලට ප්‍රොපෝසල් දාන්න මෙන්න මේ විදිහට. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් අපි දාපු ජොබ් එකට අපි ප්‍රොපෝසල් එක දාපු ජොබ් එක මේ විදිහට වෙල්ලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මෙතන තියෙන ජොබ් වලට මේ විදිහට ප්‍රොපෝසල් දාන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ Truelancer කියන සයිට් එකේ තියෙන ජොබ් වලට ඇප්ලයි කරන්නේ. ඉතින් ඔයා හොඳ ප්‍රොපෝසල් හදලා ඔයා ජොබ් වලට ඇප්ලයි කරන්න. ඔයාට අනිවාර්යයෙන්ම ජොබ් එකක් හම්බ වෙනවා. ඉතින් ඔයා මේ විදිහට ජොබ් එකක් කරාට පස්සේ ඔයාට මේකේ earn වෙන සල්ලි ඔයාට බැංකුවටම ගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මෙතන
ප්‍රොෆයිල් අයිකන් එක ක්ලික් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් පේමන්ට් කියලා එකක් තියෙනවා. මෙන්න මේක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයා මේක හොයන සල්ලි ඔයාට පුළුවන් ඔයාට PayPal එකට ගන්න මෙන්න මෙතන. ඔයාට බලා ගන්න පුළුවන් pay out කියන එකට ගියාට පස්සේ ඔයාගේ PayPal account එකටම ඔයා මේක හොයන සල්ලි ගන්න පුළුවන්. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ PayPal account එක මේකට ඇඩ් කරගන්න එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ Truelancer කියන සයිට් එකේ වැඩ කරන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකේදී කියලා දුන්නා කොහොමද මේ සයිට් එකේ account එකක් create කරන්නේ. ඒ වගේම මේකේ තියෙන job වලට කොහොමද හරියටම ප්‍රොපෝසල් දාන්නේ කියලා මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඉතින් මම හිතනවා ඒවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ඔයගොල්ලන්ට පැහැදිලි නැති තැනක් තියෙනවා නම් පහළ කමෙන්ට් එකක් දාගෙන යන්න. මම අනිවාර්යයෙන්ම ඒවට රිප්ලයි කරනවා. ඒ වගේම මම මේකේ කියලා දුන්නා කොහොමද පේමන්ට් ගන්න කියලා බැංකුවටම. ඉතින් අනිවාර්යයෙන්ම මේ සයිට් එකේ account එකක් හදාගෙන වැඩ කරන්න ගන්න. ඉතින් ඔයාලටත් අනිවාර්යයෙන්ම මේකේ තියෙන job complete කරලා earn කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝට like එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ e-money videos දිගටම බලන්න මගේ channel එකට දිගටම එකතු වෙලා ඉන්න. මගේ channel එක subscribe කරලා bell notification එකත් all කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.